සුබ දවසක් සියලු දෙනාටම අද මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයට ඒ වගේම වෙනත් ක්‍රියාකාරී ශාස්ත්‍රවලට උපයෝගී වන පරීක්ෂණ ක්‍රමවේදයක් පිළිබඳව. ඒ තමයි කාර්යමූල පරීක්ෂණ කියන්නේ. ඉතින් මේ වගේ තොරතුරු ගැන දැන ගැනීමට කැමති නම් ඔයාලා මේ YouTube නාලිකාව subscribe කරලා දිගින් දිගටම එකතු වෙන්න. අපිට කාලයත් එක්ක විවිධ වෙනස්කම් වලට විවිධ අභියෝග තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තාම මේ වගේ වෙනස්කම් රාශියකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. නිතරම විවිධ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේවා අපි මේ අභියෝගකාරී තත්ත්වයන් සාර්ථකව ආමන්ත්‍රණය කළොත් අපි සාර්ථකයි. එහෙමනම් කොහොමද සාර්ථක වෙන්නේ? සාර්ථකත්වයට අවශ්‍ය වෙනව අවබෝධය. සාමාන්‍ය අධ්‍යාපන ව්‍යවහාරයන් තුළ පන්ති කාමර ඉගෙනුම් ඉගෙන්වීම් ක්‍රමවේද ගැන, පන්ති කාමර සැලසුම්කරණය, විෂයමාලා කළමනාකරණය, ඒ වගේම නායකත්වය හා කළමනාකරණය, මේ වගේ ක්‍රියාවලීන් ගැන හොඳ ගැඹුරු පළල් අවබෝධයක් තියෙනවා නම් අපිට මේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ නිසාම තමයි අධ්‍යාපන ශාස්ත්‍රයටත් වෙනත් ක්‍රියාකාරී ශාස්ත්‍රවලටත් මේ පර්යේෂණ කියන දේ අවශ්‍ය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ගුරුවරයා පර්යේෂකයෙක් වීම ඉතාමත් අත්‍යවශ්‍යයි කියන කාරණාව අද වෙනකොට පිළිගත්ත කාරණයක්. විශේෂයෙන්ම ගැටලු වලට විසඳුම් ලබා දීමට විද්‍යාත්මකව යමක් අධ්‍යයනය කිරීම වැදගත්. එතකොට මෙන්න මේ විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමෙන් තොරව යම්කිසි ව්‍යාකූල තත්ත්වයකට, ගැටලුකාරී තත්ත්වයකට අපි විසඳුම් දෙන්නට පෙළඹෙනවා නම් එතන ගොඩක් වෙලාවට අපිට සාර්ථකත්වයේ හඹා යෑමේ අසීරුතාවයක් මුණ ගැහෙනවා. මෙන්න මේ නිසා ගැටලුකාරී තත්ත්වයන්, අර්බුදකාරී තත්ත්වයන් විද්‍යාත්මකව අධ්‍යයනය කරලා ඒ තුල ගුරුවරයා වෘත්තිය තුල වගේම තමන්ගේ අධ්‍යාපන මට්ටම අතිනුත් ඔහු සන්නද්ධ වෙනවා. මේ පර්යේෂණ වලින් තමන්ගේ වෘත්තීය ජීවිතය තුල කටයුතු කරන්නට විවිධාකාර නව අවස්ථාවන්ට මුහුණ දෙන්නට ගුරුවරයා පරිණත වෙනවා. ඕනෑම වෘත්තිකයෙක් තමන්ගේ ශාස්ත්‍රය තුල වෘත්තීය ගනුදෙනු සඳහා පරිණත වන හොඳ පර්යේෂණ ක්‍රමවේදයක් තමයි කාර්යමූල පර්යේෂණ කියන්නේ. පන්ති කාමර ව්‍යවහාරයන් තුල වගේම තමන් නියැලෙන ශාස්ත්‍රය තුල විද්‍යාත්මකව යම් ගැටලු සහගත තත්ත්වයක් අධ්‍යයනය කරනවා කියන්නේ මේක විද්‍යාත්මක ක්‍රියාවලියක්. මේ විද්‍යාත්මක ක්‍රියාවලිය තුල වෘත්තිකයා පළමුවෙන්ම තමන්ට මුණ ගැහෙන අභියෝගකාරී තත්ත්වය, එහෙම නැත්නම් ගැටලුව ඉස්සර වෙලාම හරියට සුවිශේෂීව හඳුනා ගන්නට අවශ්‍යයි. මේ ගැටලුව සුවිශේෂීව හඳුනාගත්තට පස්සේ තමන් විසින් විවිධ උපකල්පන මේකට එකතු කරනවා. ඒ ආශ්‍රයෙන් ඔහු යෝජිත වැඩ සැලසුමක් නිර්මාණය කරනවා. මේ යෝජිත වැඩ සැලැස්ම ක්‍රියාත්මක කරලා බලලා ඒ ක්‍රියාකාරීත්වය තුලින් ලැබෙන ප්‍රතිඵල හොඳින් විශ්ලේෂණය කරලා බලලා ඒ තුල පවතින අඩුපාඩු තත්ත්වයන්, එහෙම නැත්නම් තවදුරටත් මේ ප්‍රශ්නයේ විසඳිය යුතු ඉසව්ව මොකක්ද කියලා හරියට හඳුනගෙන ඒ වෙනුවෙන් නැවතත් ප්‍රතිසැලසුම් සකස් කරනවා. ඒ ප්‍රතිසැලසුම නැවත ක්‍රියාත්මක කරලා බලලා ඒ ක්‍රියාවලියෙන් පස්සේ ප්‍රතිඵල විශ්ලේෂණය කරලා නැවතත් මේ විදිහේ අඩුපාඩු තව යම් තාක් දුරකට හෝ ඉතිරි වෙලා තියෙනවද කියන කාරණාව ගැන සොයලා බලලා අනතුරුව පර්යේෂකයා තමන් සොයාගත්ත නව දැනුම තමන්ගේ වෘත්තිය තුළ පාවිච්චි කරන තත්ත්වයට ඔහු සන්නද්ධ වෙනවා. මෙතනදී පර්යේෂණයට මැදිහත් වෙන්නේ ගුරුවරයා, එහෙම නැත්නම් පර්යේෂකයා. ඔහු පර්යේෂණය සිද්ධ කරන්නේ තමන්ගේ වැඩබිම තුළ, තමන් නියැලෙන ශාස්ත්‍රය තුළ. තමන් නියැලෙන ශාස්ත්‍රය තුල පර්යේෂණය දියත් කරලා ලබා ගන්න ප්‍රතිඵල වැදගත් වෙන්නේ තමන් නියැලෙන ශාස්ත්‍රයට. එතකොට මේ තුල ගුරුවරයා, එහෙම නැත්නම් වෘත්තිකයා වෘත්තීය ජීවිතය තුල හොඳ පරිණත බවක්, හොඳ සන්නද්ධ බවක් ලබා ගන්නවා. කාර්යමූල පර්යේෂණයකට පිවිසෙන පර්යේෂකයා
තමන්ගේ ගැටලුව විසඳෙන තුරුම විවිධ ක්‍රියාවලීන් සැලසුම් කරලා ඒවා ක්‍රියාත්මක කරලා ඒ තුළ ඒවා විශ්ලේෂණය කරලා නැවත ප්‍රතිසැලසුම් සකස් කරලා දිගින් දිගටම තමන්ගේ ගැටලුව විසඳෙන තුරු මේ පර්යේෂණය සිද්ධ කරනවා. මෙතනදී මුල් වෙන්නේ ක්‍රියාව, කාර්යය. අන්න ඒ නිසාම තමයි මේ පර්යේෂණවලට කාර්යමූලික පර්යේෂණ කියලා කියන්නේ. කාර්යමූල පර්යේෂණ කියනවා, ක්‍රියාමූලික පර්යේෂණ කියනවා. මේ කොයි නමින් හැඳින්වුවත් කාර්යමූලික, ක්‍රියාමූල පර්යේෂණ මේ කොයි නමින් හැඳින්වුවත් මේ කාර්ය මුල් වන නිසා ක්‍රියාමූල එහෙම නැත්නම් කාර්යමූලික ක්‍රමය කියන නම මේ පර්යේෂණ සඳහා භාවිත කරනවා. එතකොට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම පිළිබඳව විෂයමාලා නවීකරණ කටයුතු එහෙම නැත්නම් විෂයමාලා කළමනාකරණ කටයුතු, නායකත්වය හා කළමනාකරණය පිළිබඳ විවිධාකාර ව්‍යාකූල තත්ත්වයන්, අර්බුදකාරී තත්ත්වයන් ඇති වුණාම මේවට වඩාත් හොඳ එළඹුම් පවතින තත්ත්වයේ ගැටලුකාරී හෝ ඒක අපිට ප්‍රමාණවත් නොවන තැනනේ අපි තව විවිධ වෙනත් ඉසව් සොයමින් අපි කටයුතු කරන්නේ. එහෙමනම් වඩා හොඳ එළඹුම් සොයා ගැනීමට අපි මෙන්න මේ වගේ අවස්ථාවල මේ කාර්යමූල පර්යේෂණ සිද්ධ කරනවා. මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ පවතින තත්ත්වයට වඩා වැඩි, ඊට වඩා ඒ පවතින තත්ත්වය ඉක්ම වූ සමතික්‍රමණය කළ වඩා හොඳ එළඹුමක්. ඉතින් මෙතනදී පවතින තත්ත්වය අදාළ වැඩ පරිසරය තුලම විද්‍යාත්මක අධ්‍යයනයට ලක් කරන නිසා මේ පර්යේෂණ ප්‍රවේශය අධ්‍යාපන ශාස්ත්‍රයට පමණක් සීමා වෙන්නේ නැහැ. විවිධ කර්මාන්තශාලා, ව්‍යාපාර වැඩපළවල් වලට මේ පර්යේෂණ ක්‍රමය යොදාගෙන සාර්ථක විසඳුම් ලබා ගන්නට පුළුවන් වෙනවා. ඇත්තටම මේක විද්‍යාත්මක ක්‍රමවේදයක් විතරක් නෙවෙයි, මේක හරි අපූර්ව කලාවක්. දැන් අපි බලමු මේ කාර්යමූල පර්යේෂණ ගැන ඉදිරිපත් වෙලා තියෙන විද්‍යාත්මක නිර්වචන කීපයක් පිළිබඳව. මොකද මේ නිර්වචන ගොඩක් වෙලාවට අපේ පර්යේෂණවල නියැලෙන විද්‍යාර්ථීන්ට වැදගත් වෙනවා. ඒ වගේම තමයි විද්‍යාත්මක නිර්වචනයක් තුළින් මේ වචනාර්ථය සම්පූර්ණ සාර්ථකව විනිවිද දකින්නට අපට පුළුවන් වෙනවා. ඒ වගේම මම මෙතනදී ඔයගලන්ට කියන්න කැමතියි මේ YouTube නාලිකාවේ මේ වීඩියෝ එකට අදාළව ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ මම මේ සියලුම නිර්වචනවල උපුටා ගැනීම වල තොරතුරු සඳහන් කරනවා. මොකද පර්යේෂණකාරී නිමග්න වෙන අපේ විද්‍යාර්ථීන්ට පොත්පත් කියවීමෙන් සහ පර්යේෂණ කටයුතු වලට අදාළ තොරතුරු ගැනීමේ පහසුවට මම මේ වීඩියෝ එකට පසුව මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ සඳහන් කරන්න කල්පනා කළා. ඉතින් අපි බලමු කෙමිස්ට්‍රි නිර්වචනය අනුව මොකක්ද මේ කාර්යමූල පර්යේෂණ කියන්නේ කියලා. ඇත්තටම කෙමිස් කියලා තියෙනවා කාර්යමූල පර්යේෂණයක් කියන්නේ ප්‍රධාන වශයෙන්ම සහභාගීත්ව මැදිහත් වීම තුළින් Taman නියැලෙන ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා ගනු ලබන ක්‍රියාකාරී ක්‍රියාමාර්ගයක් කියලා. එතකොට කෙමිස් මෙතන විශේෂ කරලා දක්වලා තියෙනවා සහභාගීත්ව මැදිහත් වීම. මොකක්ද මේ සහභාගීත්ව මැදිහත් වීම කියන්නේ? අපි නියැලෙන ක්ෂේත්‍රයේ අපි කරන වෘත්තිය අනුව අපි පාසලක නම් පන්ති කාමරයේ පාසල ආශ්‍රිතව දරුවන්ගේ චර්යාව හැඩගැස්වීමක් නම් ඒ චර්යාව හැඩගැස්වීමේ ක්‍රියාවලිය තුළ අදාළ මනෝ ප්‍රතිකාරාත්මක වැඩපිළිවෙල සිද්ධ කරන අතරතුරේ මෙන්න මේ වගේ Taman නියැලෙන ක්ෂේත්‍රය තුළ අදාළ සහභාගීත්වයේ තුලින් තමයි මේ පර්යේෂණය සිද්ධ කරන්නේ. ඊළඟට මේ ක්‍රියාකාරීත්වයේ තුලින් ගනු ලබන ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය අදාළ වෙන්නේ Taman නියැලෙන ක්ෂේත්‍රයටමයි. මූලික වෙන්නේ Taman කරන්නා වූ කාර්යය. එහෙමනම් Taman කරන්නා වූ කාර්යය මූලික කරගෙන එහි ප්‍රතිඵල සාර්ථක කරගෙන ඒක Taman නියැලෙන ක්ෂේත්‍රයට අදාළ කරගන්න නිසා මේ පර්යේෂණ වලට අපි කියනවා කාර්ය මූලික පර්යේෂණ කියලා.
අපි බලමු තවත් නිර්වචනයක් ආශ්‍රයෙන් කාර්යමූල පර්යේෂණ කියන්නේ මොකක්ද කියලා. කොහෙන් කියලා තියෙනවා කාර්යමූල පර්යේෂණයක් කියන්නේ සැබෑ තත්ත්වයේ වර්ධනය සහ වෙනස් කිරීම සඳහා යොදා ගන්න පුළුවන් ප්‍රබල උපකරණයක් කියලා. ඒ කියන්නේ සමහර වෙලාවට විශේෂයෙන් අපි ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය ගනිමුකෝ. එතකොට මේ ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය තුළ දරුවන්ගේ තත්ත්වය වර්ධනය කරන්න, දරුවන්ගේ විවිධ කුසලතාවයන් වර්ධනය කරන්න අපි ගනු ලබන ක්‍රියාමාර්ග තියෙනවා. ඒතර මේ වගේ දේවල් සම්බන්ධයෙන් කරන පර්යේෂණ කාර්යමූල පර්යේෂණ ගණයටත් අයිති වෙනවා. ඒ වගේම කොහෙන් සහ මෙන්යන් කියන මේ දෙන්නා කියලා තියෙනවා කාර්යමූල පර්යේෂණයක් කියන්නේ සුවිශේෂ අවස්ථාවකට, තත්වයකට, ස්ථානයකට අදාළව මතුවන සුවිශේෂී ගැටලුවකට තිබෙන සාධකයන් සමග සමීපව සොයා බලනු ලබන එක්තරා ක්‍රමවේදයක් කියලා. එතකොට මෙතන මේ දෙන්න වැඩි අවධාරණය කරලා තියෙන කරුණක් තියෙනවා මේ තිබෙන සාධක සමග සමීපව කටයුතු කරලා තමයි මේ අදාළ සොයා බැලීම කරන්නේ. එතකොට අපි මෙතනදී මේ නිර්වචනයෙන් වැඩියෙන් අවධාරණය කරන කාරණය තමයි තිබෙන සාධකයම නැත්නම් තිබෙන මූලාශ්‍ර අදාළ කරගෙන මේ පර්යේෂණය සිද්ධ කරනවා කියන අදහස. අපි අපේ වැඩබිම එහෙම නැත්නම් වෘත්තිකයා නියැලෙන ශාස්ත්‍රය තුල ඉඳගෙන තිබෙන සම්පත් උපයෝගී කරගෙන ප්‍රායෝගිකව සිද්ධ කරන මැදිහත් වීම මේ කාර්යමූල පර්යේෂණ කියන එක මේ නිර්වචනයෙන් වඩාත් අර්ථ ගැන්වෙනවා. අපි බලමු තවත් නිර්වචනයක් කොහොමද මොන වගේද මේ කාර්යමූල පර්යේෂණ කියන්නේ කියලා. ජේ එලියට් කියලා තියෙනවා මේ ක්‍රියාමූල පර්යේෂණ ප්‍රවේශය අරමුණ හුදෙක් දැනුම උපදවාලීමට වඩා ව්‍යවහාරය වැඩි දියුණු කිරීමයි කියලා. ඇත්තටම දැනුම උපදවාලනවා තමයි මේ ක්‍රියාමූල පර්යේෂණ වලින් ගුණාත්මක පර්යේෂණ වලින් කොහොමත් නව දැනුමක් සොයනවා. මේ ක්‍රියාමූල පර්යේෂණ විශේෂ වෙන්නේ මෙතන ව්‍යවහාරය වැඩි දියුණු කරනවා. Taman නියැලෙන ශාස්ත්‍රයට අදාළව නව දැනුමක් ව්‍යවහාර කළ හැකි දැනුමක් වඩා දියුණු අවස්ථාවකට වෘත්තිකයාව පත් කරවන නිසා එලියට් මේ විදිහේ නිර්වචනයක් ඉදිරිපත් කරන්නට ඇති කියලා මට හිතෙනවා. ඉතින් මේ නිර්වචන සියල්ලම දිහා අවධානය යොමු කරනකොට මට හිතෙනවා ඔබට මේ වෙනකොට අපි මේ කතා කළ නිර්වචන සහ කතා කළ සියලු පැහැදිලි කිරීම ආශ්‍රයෙන් කාර්යමූල පර්යේෂණයක් කියන්නේ මොකක්ද කියන එක ගැන දල අදහසක් ඔබට මේ වෙනකොට ලැබිලා ඇති කියලා. ඇත්තටම ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය තුළ පන්ති කළමනාකරණය, විෂයමාලා කළමනාකරණය, ඒ වගේම විවිධ සිසුන්ගේ හැසිරීම් රටා පිළිබඳ මේ වගේ පාසල් ශාස්ත්‍රයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විතරක් නෙවෙයි වෙනත් කර්මාන්ත ශාලා, ඒ වගේම විවිධ සමාජ වෙනත් ආයතන මේවයි වැඩ කටයුතු තුලත් ඒ Taman නියැලෙන ශාස්ත්‍රයට අදාළව හඳුනාගත්ත ගැටලුවක් හොඳින් සුවිශේෂ කරගෙන ඒ වෙනුවෙන් ඒ ගැටලුව දුරලන්න, ඒ ගැටලුව නැති කරන්න විවිධ සැලසුම් Taman විසින්ම සංවිධානය කරගෙන ක්‍රියාත්මක කරලා ඒ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ කරලා අවසාන ප්‍රතිඵලයක් දකින තුරු මේ පර්යේෂණ ක්‍රියාවලිය සිද්ධ කරලා වඩා හොඳ විසඳුමකට වඩා හොඳ එළඹුමකට එළඹීම තමයි මේ කාර්යමූල පර්යේෂණ ක්‍රියාවලියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනදී මෙදිහත් වෙන්නේ පර්යේෂකයා, ක්‍රියාත්මක කරන්නේ පර්යේෂකයා, සැලසුම් ඔහුගේ. එතකොට මේ තොරතුරු තක්සේරු කරන්නේ පර්යේෂකයා, ඒවා විශ්ලේෂණය කරලා අදාළ තීන්දුව වලට එළඹෙන්නේ පර්යේෂකයා. එහෙමනම් මෙතනදී පර්යේෂකයා විදිහට වෘත්තිකයා හොඳ Taman නියැලෙන ශාස්ත්‍රය සම්බන්ධ නව දැනුම් සම්භාරයක් ලැබුණා. ඔහු Taman නියැලෙන ශාස්ත්‍රය පිළිබඳ හොඳ පරිචයක් ලැබුණා. නව අත්දැකීම් සමුදායක් ලැබුණා. එහෙමනම් මෙන්න මේ කාර්යමූල පර්යේෂණ තුලින් වෘත්තිකයාට Tamanගේ වෘත්තීය දැනුම
වැඩි දියුණු කරගෙන වෘත්තිය තුළ Taman හොඳ නිපුණ වෘත්තිකයෙක් බවට පත් වෙන්න මේ කාර්යමූල පරිශ්‍රණ අදාළ කරගන්න උපයෝගී කරගන්න පුළුවන් වෙනවා. දැන් ඔබ කාර්යමූල පරිශ්‍රණයක් කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන හොඳ අවබෝධයක් ලැබුවා. අපි බලමු කාර්යමූල පරිශ්‍රණ වලට උදාහරණ කිහිපයක්. මට හිතෙනවා එතකොට ඔබට මේ කාරණය වඩාත් හොඳින් තහවුරු වෙවි කියලා. කාර්යමූල පරීක්ෂණ සිද්ධ කරනවා ගැටලු විසඳා ගැනීමට. ගැටලු විසඳා ගැනීමට විද්‍යානුකූලව උපකාර කිරීමට මේ කාර්යමූල පරීක්ෂණ සිද්ධ කරනවා. අපි උදාහරණයක් විදිහට මෙහෙම ගනිමුකෝ. සෙමෙන් ඉගෙන ගන්න දරුවෙකුට ඉගෙනවීම පිළිබඳව ගුරුවරයාට යම් ගැටලු සහගත තත්ත්වයක් තියෙන්නත් පුළුවන්. මොකද පන්ති කාමරයේ ළමයි 40ක් සිටිනවා නම් මේ දරුවන් සෙසු දරුවන් සමග මේ සෙමෙන් ඉගෙන ගන්නා දරුවන් කොහොමද සංවර්ධනය කරන්නේ? කොහොමද ඔවුන් වෙනුවෙන් ක්‍රියාකාරකම් සැලසුම් කරන්නේ? කොහොමද ඔවුන්ටත් සාධාරණ විදිහට Tamanගේ පාඩම ඉදිරිපත් කරන්නේ? ඉගෙනුම් ක්‍රියාවලිය සිද්ධ කරන්නේ? මෙන්න මේක ගුරුවරයාට ගැටලුවක් වෙන අවස්ථාවකදී ගුරුවරයා විවිධ බහුතල ඉගෙනුම් ක්‍රමවේද තියෙනවා. මේවා පාවිච්චි කරලා ගුරුවරයා යම් ක්‍රියාකාරකම් සැලසුමක් සකස් කරනවා. මේ ක්‍රියාකාරකම් සමුදාය ක්‍රියාවලියක් විදිහට තමයි සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒ තුල ගුරුවරයා නව ඥානයක් ලබනවා. කොහොමද මේ වගේ දරුවන්ට ඉගෙනුම් කාර්යය සිද්ධ කරන්න කියන එක. ඔන්න ගුරුවරයාට තිබුණ ගැටලුවක් විසඳගත්තා. එතකොට ගැටලු විසඳීම උදෙසා මේ කාර්යමූල පරීක්ෂණ සිද්ධ කරනවා. වෙනත් ක්ෂේත්‍රවල කර්මාන්ත සහ වෙනත් ක්‍රියාකාරී ආයතනවල මේ වගේ පරීක්ෂණ සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි සිසුන්ගේ විවිධ දක්ෂතා තියෙනවා. මේ දක්ෂතා කොහොමද තව වැඩි දියුණු කරන්නේ? අපි හිතමුකෝ නිර්මාණකරණයට දරුවෝ හරි දක්ෂයි. නිර්මාණශීලී අදහස් තියෙනවා. මේ නිර්මාණශීලී දරුවෝ කොහොමද වඩාත් නිර්මාණශීලී දරුවන් බවට පත් කරන්නේ? මේකට පුළුවන් අපිට කාර්යමූල පරීක්ෂණයක් සිදු කරන්න. එතකොට මේකටත් අර වගේම ක්‍රියාකාරකම් සැලසුම් කරලා ක්‍රියාත්මක කරලා කොහොමද මේ වෙනුවෙන් ගුරුවරයා මැදිහත් වෙන්නේ කියන එක ගැන නව දැනුම් සම්භාරයක් ගුරුවරයාට මේ පරීක්ෂණයේ අවසානයේදී ලැබෙනවා. ඒ වගේම තමයි අපි හිතමුකෝ ගුරුවරයාට මේ නව තාක්ෂණය භාවිත කිරීමේ හැකියාව වර්ධනය කරන්න ඕනේ කියලා. අන්න එතකොටත් මේ තාක්ෂණ භාවිතයෙන් කොහොමද ඉගෙනුම් ක්‍රියාවලිය වඩා සාර්ථකව කරන්නේ කියන කාරණාව ගැනත් ගුරුවරයාට දැනුමින් සන්නද්ධ වෙන්න මේ විදිහේ පරීක්ෂණ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් ගැටලු විසඳීමට වගේම පවතින දැනුම වැඩි දියුණු කරගන්න නව ඉසව් සොයා ගන්න මේ කාර්යමූල පරීක්ෂණ සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි පාසලක පන්ති කාමර කළමනාකාරීත්වය වගේම පාසලේ කළමනාකාරීත්වය කොහොමද ගුණාත්මක නායකත්ව කුසලතා වර්ධනය කරගන්නේ කියන කාරණාව ගැන අපිට මේ පරීක්ෂණ සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ගණිත, විද්‍යාව, ඉංග්‍රීසි වගේ විෂයන් වෙනත් තාක්ෂණ විෂයන් යම්කිසි ඕනෑම විෂයක ඉගෙනීමට ඕනෑම විෂයක් ඉගෙන ගන්න දරුවන් තුළ තියෙන උනන්දුව වැඩි කරන්න, ශිෂ්‍යයින්ව පොළඹවා ගන්න කොහොමද අපි කටයුතු කරන්න කියන කාරණාව ගැන මේ කාර්යමූල පරීක්ෂණ සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තව ප්‍රධාන වැදගත්ම කාරණයක් තමයි විවිධ ඇබ්බැහිකම්. අද වෙනකොට පාසල් පන්ති කාමර වාතාවරණය තුළ දරුවන් විවිධාකාර ඇබ්බැහි කම් වලට ගොදුරු වෙලා කියන ඛේද වාචකය අපිට අහන්න දකින්න ලැබෙනවා. එතකොට මේ විවිධ ඇබ්බැහිකම් මගහැරවීමට යමක් සංවර්ධනය කිරීමට වගේම තමයි අනවශ්‍ය කාරණා මගහරවන්න ඕන. එහෙමනම් මේ ඇබ්බැහිකම් දුරලීම නැත්නම් ඇබ්බැහිකම් මගහැරවීමට අපිට මේ කාර්යමූල පරීක්ෂණ සිද්ධ කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඕනෑම ආයතනයක් කියලා මම කියවනේ පාසලක විතරක් නෙවෙයි වෙනත් වැඩ කරන ඕනෑම ආයතනයක්. අපි හිතමු කාර්යාලයක් කියලා. මේ කාර්යාලයක කාර්යක්ෂම සේවාවක් ඇති කිරීම සඳහා කොහොමද අපි කටයුතු කරන්න ඕන කියන කාරණාව ගැන මේ කාර්යමූල පරීක්ෂණ සිද්ධ කරන්න පුළුවන්.
ඒ වගේම අපි හිතමු මෙහෙම ගත්තොත් ග්‍රාමීය කුඩා කර්මාන්ත. අපි හිතමු කාන්තාවන්ට මේ ග්‍රාමීය කුඩා කර්මාන්ත වලට කාන්තාව කොහොමද කාන්තාවගේ දායකත්වය ලබා ගන්නේ? එහෙම නැත්නම් මේ කුඩා කර්මාන්ත තුලින් කාන්තාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද? අපස සාමාන්‍ය පෙළ හැරගිය දරුවන් වෙනුවෙන් මේ කුඩා කර්මාන්ත හඳුන්වා දෙන්නේ කොහොමද? මේ වගේ විවිධ මාතෘකා තේමා කරගෙන මේ කාර්යමූල පරීක්ෂණ සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම අපි තුන් මෙහෙම සෞඛ්‍ය ශාස්ත්‍රයේ පැත්තෙන් ගත්තොත් දියවැඩියාව පාලනය කරන්න කොහොමද ආහාර පුරුදු වෙනස් කරන්නේ? එහෙම නැත්නම් ගැළපෙන ආහාර පුරුදු ඇති කරන්නේ. ඒතර මේ වගේ අධ්‍යාපන ශාස්ත්‍රයට විතරක් නෙවෙයි විවිධාකාර සෞඛ්‍ය කෘෂි කර්මාන්ත වෙනත් සමාජීය ඕනෑම ශාස්ත්‍රයකට තමන්ගේ ශාස්ත්‍රය තුළ වඩා හොඳ එළඹුමකට මේ කාර්යමූල පරීක්ෂණ දියත් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් ඵලදායී පරීක්ෂණ ක්‍රමවේදයක් විදිහට කාර්යමූල පරීක්ෂණ හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අද සාකච්ඡාව මම මෙතනින් නිමා කරනවා. කාර්යමූල පරීක්ෂණ ගැන හොඳ අවබෝධයක් ඔබට ලැබුණ ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වගේ කාරණා ගැන දිගින් දිගටම දැනුවත් වීමට කැමති නම් මේ YouTube නාලිකාව subscribe කරලා දිගින් දිගටම එකතු වෙන්න. මෙතෙක් වෙලා රැඳී සිටි ඔබට බොහොමත්ම ස්තුතියි.